ලංකාවේ මීදුමෙන් වැහුණු කඳු කරේ තේවතු යායකට මැදි වෙලා තියෙන මේ බංගලාව ඇතුලේ අවුරුදු 90කට වඩා පැරණි අදටත් ලෝකයට රහසක් වුණු කාමර තියෙනවා කියලා ඔබ දැනන් හිටියද? නිකම්ම සංචාරක ස්ථානයක් වුණාට මේ බංගලාවේ අයිතිකාරු වුණු බ්‍රිතාන්‍ය ජාතික සර් තෝමස් විලියර්ස් තමන්ගේ ජීවිතයේ අන්තිම කාලයේදී මේ මුළු මාලිගාවම අතහැරලා දාලා යන්න හේතුව මොකද්ද? ඉතින් අද අපි යන්නේ ලංකාවේ කාටත් වීඩියෝ කරන්න දෙන්නේ නැති ඇඩිසන් බංගලාවේ ඇතුළත සැඟවුණු රහස් වගේම කොළඹ ඉඳන් ඉතාමත් අඩුවෙන් මේ සුපිරිගම්මන යන්නේ කොහොමද කියලා බලන්න. එහෙනම් ඉතින් අපි බලමු ට්‍රැවල් චූලා වෙතින් ඇඩිසන් බංගලාවේ නොසූ කතාව. ඉතින් යාළුවනේ හැමෝම යන්න ආසයිනේ කෝච්චිය ඇල්ලට ගිහිල්ලා ඉන්න. හැබැයි ඉතින් මේ දවස්වල නම් තාම ඇල්ලට නම් යන්න බෑ. ඉතින් මම මේ ගමන ගියේ කොළඹ කොටුවෙන් බස් එකේ නැගලා හපුතලෙන් බහින එක තමයි කරේ. අපතුලේ ටවුන් එකේ ඉඳන් ඇඩිසන් බංගලාවට තියෙන කිලෝමීටර් 4මාරක් වගේ. ඉතින් ඔයාට ඕන නම් ටවුන් එකෙන් ට්‍රිවිල් එකක් අරගෙන ඇඩිසන් බංගලාවට යන්නත් පුළුවන්. එහෙම ගියොත් රුපියල් 800,000ක් වගේ අතර මුදලක් තමයි ඒගොල්ලෝ ගන්නෙ. ඊට අමතරව එතන ඕනනම් හන්දියට ඒ කියන්නේ ඇඩිසන් බංගලාව හැරෙන තැනට ඕනනම් ට්‍රිවිල් එකක ගිහිල්ලා එතන ඉඳන් පයින් යන්නත් පුළුවන්. හැබැයි මේ පයින් යන ගමන නම් මාරම ලස්සනක් තියෙන. මොකද තංගමලයේ රක්ෂිතය මැද්දෙන් තියෙන වනාන්තරයේ අස්සෙන් යන පාරක් මේක. මේක මාරම නිදහස් ඒ වගේම ලස්සන අත්දැකීමක්. ඉතින් යාළුවෝ මම නම් ආවේ මෙතනට බස් එකක. හැබැයි ඉතින් මෙතනින් තමන්ගේ පෞද්ගලික වාහනයක එනවා නම් මෙතනින් උඩට තමන්ගේ වාහනේම යන්න පුළුවන්. හැබැයි ඉතින් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙන. ඕගොල්ලෝ බස් එකක වෑන් එකක වගේ ට්‍රිප් එකක් යන ගමන් මෙතනට ආවොත් මෙතනින් උඩට නම් යන්න හම්බෙන්නේ නැහැ. මෙතන පැහැදිලිවම ගහලා තියෙන බර වාහන වලට යන්න බෑ කියලා. හැබැයි ඉතින් ත්‍රිවිල් බයික් ඒ වගේම කාර් එහෙම ආවොත් මෙතනින් උඩට යන්න පුළුවන්. හැබැයි ඉතින් මෙතනින් ත්‍රිරෝද රථ සේවාවකුත් ක්‍රියාත්මක වෙනවා. රුපියල් 300ක් 350ක් වගේ මුදලකට තමයි මේගොල්ලෝ උඩට අරගෙන යන්නේ. ආපහු පල්ලහැට එන්න ඕනේ වුණත් එතන උඩ තියෙනවා ට්‍රිවිල් පාර්කයක්. එතනට ගියාට පස්සේ එතන ඉඳන් පල්ලහැට අරගෙන යනවා රුපියල් 350ක් වගේ මුදලකට. හැබැයි යාළුවනේ මම නම් මෙතන ඉඳන් උඩට ගියේ පයින්ම තමයි. පයින් යන ගමන් වටේ තියෙන සිරිත් නරබලා වටේ තියෙන තේවතුත් බලාගෙන උඩට යද්දී ඒ දැනෙන හැඟීම ඇත්තටම නිම කරන්න බෑ. මාරම ලස්සනක් තියෙන්නේ. ඒ වගේම තමයි ඕන්නම් ඉතින් Tamanට කැමති නම් මම කලින් කිව්වා වගේ මේකේ ටිකට් ට්‍රිවිල් එකකින් උනත් යන්න පුළුවන්. ওই විදිහට උඩට ඇවිල්ලා මෙතන ප්‍රධාන ගේට්ටුව ගාවට ආවට පස්සේ අපි දැනගන්න ඕන දෙයක් තියෙනවා. මේක හැමදාම සංචාරකයන්ට විවෘත නැහැ. මොකද සතියාන්තයේ සහ රජයේ නිවාඩු දවස්වල විතරයි උදේ 9 ඉඳලා හවස 4 වෙනකම් විතරක් ඇතුළට යන්න දෙන්නේ. මේකට ඇතුල් වෙන ටිකට් ගන්න ඕනේ. ඇතුල් වෙන ටිකට් එක ලොකු කෙනෙක්ට රුපියල් 150ක් වගේ, ඒ වගේම පොඩි ළමයෙකුට රුපියල් 50ක් වගේ තමයි වෙන්නේ. ඉතින් යාළුවනේ ওই විදිහට අපි ගේට්ටුවෙන් ඇතුළට ආවට පස්සේ අපිට දකින්න පුළුවන් වෙනවා ලස්සනට මවලවල තියෙන ගෙවත්තක්. ගෙවත්තක් කියවට මේක ලොකු වත්තක්. මේකේ එක එක රූප ඒ වගේම මීමැසි පෙට්ටි මල් වර්ග මාර පිළිවෙලට ප්ලෑන් එකක් සහිතව මාර විදිහට වවලා තියෙනවා. ඇත්තටම මේ දෙක දැක්කට පස්සේ මාරම ලස්සනක් තියෙන්නේ. හැබැයි මෙතනට ආවහම පිළිපදින්න ඕන තද නීති කීපයක් තියෙනවා. බංගලාව ඇතුළත ඡායාරූප හෝ වීඩියෝ ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්. මොකද මේක දැනට රෝමානු කතෝලික පල්ලියකට අයත් ශාන්ත බෙනෙඩික් නිකායේ ආශ්‍රමයක් විදියටයි පවත්වාගෙන යන්නේ. ඒ නිසා ඇතුළත වීඩියෝ කරන්න බැරි වුණත් ඇතුළේ තියෙන අභිරහස් දේවල් මම ඔයාලට කියන්නම්. 1931 අවුරුද්දේ එංගලන්තයේ තියෙන ප්‍රසිද්ධ මාලිගාවක හැඩයට ගලෙන් ගල තියලා හදපු මේ මාලිගාවේ වහලට දාලා තියෙන ටයිල් කැට පවා ගෙනාවේ එංගලන්තයෙන්. සර් තෝමස් විලියර්ස් කියන මේ බ්‍රිතාන්‍ය වැවිලිකරුවට දරුවන් හිටියේ නැහැ. ඔහු තමන්ගේ මුළු ජීවිත කාලෙම වියදම් කරලා හදපු මේ මාලිගාවේ තියෙන පුස්තකාලයේ අදටත් ලෝකයේ ඉතාම දුර්ලභ පොත් දහස් ගණනක් තියෙනවා. හැබැයි ඉතින් 1949 අවුරුද්දේදී ඔහු හදිසියෙම මේ බංගලාව ලංකාවේ ව්‍යාපාරිකයට විකුණලා ආයි කවදාවත් ලංකාවට නොඑන්නම එංගලන්තයට යන්න යනවා. ඔහු එහෙම ගියේ ඇයි කියන එක අදටත් අභිරහසක්. පස්සේ කාලෙක තමයි මේක පල්ලියට අයිති වෙන්නේ. අදටත් මේ බංගලාවේ උඩ තට්ටුවේ තියෙන සමහර කාමර සාමාන්‍ය ජනතාවට බලන්න දෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ ඕගොල්ලෝ තව දෙයක් මේකේ දැනගන්න ඕනේ. ඕගලන්ට කැමති නම් මේ ඇඩිසන් බංගලාවේ රැයක් නවතින්න පුළුවන්. ඇත්තටම කිව්වොත් මේකෙන් වැඩි හොටෙල් පහසුකම් අපිට බලාපොරොත්තු වෙන්න බෑ.
මේගොල්ලෝ ගොඩක් වෙලාට ඇල්කොහොල් ඒ වගේම ස්මෝකින් භාවිතා කරන්න දෙන්නේ නැහැ. මේකේ ගත්තොත් රූම් 3ක් තියෙනවා. ඒ රූම් 3 එක රූම් එකක මිනිස්සු 4 දෙනෙක්ටත් අනිත් රූම් එකේ මිනිස්සු 3 දෙනෙක්ටත් අනිත් රූම් එකේ මිනිස්සු 4 දෙනෙක්ටත් ඉන්න පුළුවන්. සාමාන්‍ය මේගොල්ලෝ කොස් කරලා තියෙන්නේ per head රුපියල් 3000ක් වගේ තමා මිල් එක. සාමාන්‍යයෙන් දරුවන් සඳහා රුපියල් 1500ක් වගේ තමා එක දවසකට. මේ ගණන් වෙනස් වෙන්න පුළුවන්. පොඩ්ඩක් ඔයගොල්ලෝ යන්න කලින් පොඩ්ඩක් කතා කරලා බලන්න මේ ගණන් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේක මේගොල්ලෝ බුක් කරනවා නම් ගොඩක් නිශ්ශබ්දතාවය රකින්න කියලා ගොඩක් කියනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ එඩිසන් බංගලාවට ආවොත් තවත් කරන්න ඕන වැඩක් තමයි මේකේ වත්තේ අවන ස්වභාවික පළතුරු වලින් හදන ජෑම් ඒ වගේම කෝඩියල් මිලදී ගන්න පුළුවන් ෂොප් එකක් මෙතන තියෙනවා. මේතන විශේෂත්වය තමයි මෙතන කිසිම රසායනික ද්‍රව්‍යයක් භාවිතා කරන්නේ නැති එක. ඒ කියන්නේ ලංකාවේ රසම ස්වභාවික ජෑම් ಜಾති ගන්න පුළුවන් තැනක් තමයි මෙතන. ගොඩක් අය ඉතින් මෙතනට ඇවිල්ලා අනිවාර්යෙන් ෆොටෝ එකක් වගේම වීඩියෝ එකකුත් අරගෙන තමන්ගේ මතකයන් වලට මේක එකතු කරගන්න. ඉතින් රුපියල් 150ක ටිකට් එකකින් ලංකාවේ දකින්න ලැබෙන මේ වගේ සුපිරි බ්‍රිතාන්‍ය මාලිගාවක අත්දැකීමක් ඔයාලටත් ජීවිතේට එකපාරක් හරි විඳින්න ඕනේ. ඉතින් මීදු මාසයෙන් ලස්සන වෙන මේ ඇඩිසන් බංගලාව ගැන ඔයාලා මොකද හිතන්නේ කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඒ වගේම තමයි subscribe පාරකුත් දාගෙනම යන්න. එහෙනම් ඉතින් ජය වේවා. අදට ගිහින් එන්න.